ඔන්න මේ වෙද්දී ඔනලා ආයෙත් යාලගේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එකක් ලංකාවේ මාකට් එකට ලොන්ච් කරලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ Honor X7C කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අපිට මේක ලංකාවෙන් ආසන වශයෙන් බලුවොත් එimhe රුපියල් 60000කට වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරලා බලමු මෙන්න මේ රුපියල් 60000ට මේ ෆෝන් එකේ දීලා තියෙන ස්පෙක්ස් මොන වගේද, මේ ෆෝන් එකේ හොඳ නරක මොනවද, මේ වගේ මේ ෆෝන් එක සම්බන්ධව කතා කරන්න තියෙන හැමදේම සහ මේ ෆෝන් එක සම්බන්ධයෙන් ඉන්ටරෙස්ටිං දේවල් මේ ඔක්කොම අද මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. එහෙනම් ටක් ගාලා පටන් ගමුද වීඩියෝ එක. ගිහලා බලමු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මොන වගේ ස්මාර්ට්ෆෝන් එකක්ද කියලා. ඉතින් හැමදාමත් කියනවා වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එකට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න කියන එක. ඉතින් එදිත් කරා නම් එහෙම දැන් පටන් ගමු අද වීඩියෝ එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙත් අර Honorලාගේ සුපුරුදු ලුක් එක තමයි තියෙන්නේ. ඉතින් අන්න ඉඳ දැක්ක ගමන් කියන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකත් Honorලා හදපු ස්මාර්ට්ෆෝන් එකක් කියලා. ඒ වගේ මෙන්න මේ ෆෝන් එකේ අමුතුම ඩිසයින් එකක් තියෙනවා. මාරම ලස්සන ඩිසයින් එකක් ඒක. ඒ වගේම තමයි මේ ෆෝන් එකේදී ෆ්ලැට් ඩිසයින් එකක් තියෙන්නේ තවත්. ඉතින් මේ හැම දෙයක් එක්කම මෙන්න මේ ෆෝන් එකේ අපිට ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මෙන්න මේ ඩිසයින් එක මාරම ගති මේ ප්‍රයිස් එකට. ඒ වගේම Honor කිව්වොත් අපිට අනිවාර්යෙන් මතක් වෙන්නේ ෆෝන් එකේ තියෙන ඩියුරබිලිටි එකනේ. ඇත්තටම මෙන්න මේ ෆෝන් එකේ ගොඩක්ම හොඳ මට්ටමක ඩියුරබිලිටි එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එයාලා කියන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක 5 star drop resistant ස්මාර්ට්ෆෝන් එකක් කියලා. සාමාන්‍ය අපි ෆෝන් එක පාවිච්චි කර ඉඳලා මීටර් 1.5ක වගේ උඩක ඉඳලා ෆෝන් එක බිමට වැටුනොත් එහෙම ඒත් ෆෝන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැල්ලු. ඉතින් මේ වගේ drop resistant ටෙස්ට් ගොඩක් ඒගොල්ලෝ කරලා තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ලොන්ච් කරලා තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකටවත් ෆෝන් එකේ බැක් සයිඩ් එකටවත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි මේකට 100% ෂෝ එකක් දෙන්න බෑ. ඉතින් එයාලා කියන්නේ එදිනදා පාවිච්චියට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා කියලා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී IP64 රේටින් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ ෆෝන් එක වතුරෙන් සහ දූවිල්ලෙන් ආරක්ෂා කරගන්නත්. ඉතින් මේකට වතුර චුට්ටක් ගියාට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ෆෝන් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හැබැයි යාලා කියන්නේ පොඩි වෙලාවක් තමයි මේ ෆෝන් එක වතුර ඇතුළට දාලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙන්නේ කියලා. ඉතින් මේක සම්පූර්ණ මේගොල්ලෝ දීලා තියෙන්නේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න මෙන්න මේ රේටින් එක. නැතුව මෙන්න මේ ෆෝන් එක වතුර ඇතුළට දාලා පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි. ඉතින් වැස්සකදී ඒ වගේම පොඩ්ඩක් මේ ෆෝන් එක වතුර චුට්ටක් ගියා වුණාට ෆෝන් එක හදිසියේ ගැඹුරකට වැටුනොත් එහෙම අන්න ඒ වගේ වෙලාවවලදී මෙන්න මේ ෆෝන් එකට වතුරෙන් ඩැමේජ් එකක් වෙන්නේ නැල්ලු. ඉතින් අපිට මේ ෆෝන් එක කලර්ස් කීප එකකින් ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ midnight black, green, moonlight white කියන මෙන්න මේ කලර්ස් තුන. මේ කලර්ස් තුනෙන් කැමති කලයකින් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක බයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ බෝඩි එක සම්බන්ධව කතා කරද්දී මම මේ දේත් මතක් කරන්නම්. ඒ තමයි මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා IR blaster sensor එකක්. ඉතින් අපිට මේ sensor එක හරහා පුළුවන් අපේ ගෙදර තියෙන TV එක, AC එක, නැත්නම් subwoofer එක මේ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් කිහිපයක්ම මෙන්න මේ ෆෝන් එක හරහාම කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාලා කියන්නේ මෙන්න මේ සවුන්ඩ් සෙටප් එක ගොඩක් ලවුඩ් සවුන්ඩ් සෙටප් එකක් කියලා. සාමාන්‍යයෙන් මේ රේන්ජ් එක අනිත් ෆෝන් එක කම්පෙයාර් කරද්දී මේ ෆෝන් එක ගොඩක්ම හොඳ මට්ටමක වොලියුම් එකක් තියෙනවලු. ඒ වගේම ක්ලියර් සවුන්ඩ්ස් අපිට එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අන්න ඉඳන් මම හිතනවා ගේම් එකක් ප්ලේ කරද්දී, මියුසික් එකක් ප්ලේ කරද්දී, මූවි එකක් වගේ බලද්දී අපිට මේ ෆෝන් එකෙන් ගොඩක්ම හොඳ මට්ටමක සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකකුත් ගැනීමේ හැකියාවක් තියෙවි කියලා. සහ මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා noise cancellation mic එකකුත්. අපිට ඒක හරහා පුළුවන් මෙන්න මේ ෆෝන් එකෙන් කෝල් එකක් ගද්දී නැත්නම් වීඩියෝ එකක් වගේ රෙකෝඩ් කරද්දී noise ගතිය ගොඩක්ම අඩු කරලා අන්නේ වැඩ ටිකක් කරගන්න. ෆෝන් එකේ තියෙන බෝඩි එක සම්බන්ධව කතා කරද්දී ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට මේගොල්ලෝ දීලා තියෙන මෙදාපාර අඟල් 6.7ක TFT LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ එක අපිට 120 Hz refresh rate එකක් නම් බලා ගන්න පුළුවන් වෙනවා. සහ මේ ෆෝන් එකේ තියෙන සාමාන්‍යයෙන් HD+ වගේ resolution එකක්. ඉතින් ඩිස්ප්ලේ එක සම්බන්ධව කතා කරද්දී රුපියල් 60000කට වගේ බලුවොත් එම නම් මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ඇත්තටම පාඩුයි. ඒ ප්‍රයිස් එකට බලුවොත් එම සාමාන්‍ය මේ වගේ ඩිස්ප්ලේ එකක් ඕන නම් අපිට රුපියල් 30000කට වගේ යන ස්මාර්ට්ෆෝන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 120 Hz refresh rate එකක් තියෙන හින්දා සාමාන්‍යයෙන් අපිට ස්මූත්ලි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ කලර්ස් එහෙම මම ගොඩාක් ලොකුවට හොඳයි කියන්නේ ඇවරේජ් මට්ටමේ තමයි තියෙන්නේ. TFT පැනල් එකක් වගේ එහෙම තියෙන හින්දා ඇත්තටම ගොඩාක්ම හොඳ මට්ටම කලර්ස් අපිට එක්ස්පීරියන්ස් කරන්න අමාරුයි මේ ෆෝන් එකේදී. නමුත් ඩිස්ප්ලේ එක ලොකු වරදක් නැහැ ඇත්තටම. හැබැයි මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක බලද්දී මේ ඩිස්ප්ලේ එක ඇත්තටම පාඩුයි. ඉතින් ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී කියන්නේ මම ඩිස්ප්ලේ එක වරදක් නැහැ. වැඩක් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රයිස් එකත් එක බලද්දී ඩිස්ප්ලේ එක පාඩුයි. මීට වැඩි හොඳ ඩිස්ප්ලේ එකක් ඒගොල්ලන්ට මෙන්න මේ ප්‍රයිස් එකට අනිවාර්යයෙන්ම දෙන්න තිබ්බා. ඒ වගේ මේ ෆෝන් එකේ OS එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ෆෝන් එකේදී රන් වෙන්නේ Android 14. ඒත් එක්කම Honorලාගේ Magic OS 8 version එකත් මේ ෆෝන් එකේදී රන් වෙනවා බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ ෆෝන් එකේ තියෙන chipset එක වෙන්නේ Qualcomm Snapdragon 685 කියන 6nm chipset එක. ඒ වගේම Adreno IC 10 කියන GPU එකත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එකේ තියෙන performance සම්බන්ධයෙන් කතා කරද්දී ඇත්තටම මේ ප්‍රයිස් එකට ගැලපෙන performance එක මේ ෆෝන් එකේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ performance ගොඩාක්ම හොඳ මට්ටමක නෑ. හැබැයි වැඩක් කරගන්න පුළුවන් මට්ටමේ
හොඳ performance එක අපිට මේ ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇත්තටම. සාමාන්‍යයෙන් ගේමින් වලට වගේ ફોකස් කරනවා නම් එහෙම මේ ෆෝන් එක ගොඩාක්ම ලොකුවට ફોකස් කරන්න අමාරුයි. නමුත් අපිට වැඩක් කරගන්න පුළුවන් මට්ටමේ ගේමින් performance එකක් අපිට මෙන්න මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් graphics ටික ගන්නට හදාගත්තොත් එහෙම frame rate ගන්නට හදාගත්තොත් එහෙම ඇත්තටම මොනම හොඳ මට්ටමක performance එකක් අපිට මෙන්න මේ ෆෝන් එකේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් casual game වගේ play කරනවා නම් කිසිම අවුලක් නැහැ ඇත්තටම performance වල. සහ Play Store එකේ තියෙන හැම app එකක්ම වගේ අපිට මේ ෆෝන් එකේදී කිසිම issue එකක් නැතුව run කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් performance සම්බන්ධව කතා කරද්දී නම් 75% වගේ දුරට මට මෙන්න මේ ෆෝන් එක recommend කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ RAM එක සම්බන්ධව කතා කරොත් එහෙම මේ ෆෝන් එකේදී අපිට mainly බලා ගන්න පුළුවන් වෙන version දෙකක්. ඒ තමයි 6GB RAM එක එක්ක 128GB version එක. ඒ වගේම 8GB RAM එක එක්ක 128GB version එක. ඉතින් මේකේ තවත් version කීපයක්ම තියෙනවා. අපිට ඕන නම් මේකේ 256GB ඉඳලා 512GB වගේ වෙනකන් ගන්නත් පුළුවන්. ඒවට බලලා check out කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගේ budget එක අනුව සහ ඔයගේ memory අවශ්‍යතාවය මත අනුව මෙතනින් කැමති version එකක් තෝරගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරා එක සම්බන්ධව කතා කරද්දී ඇත්තට මේ ෆෝන් එකේ ලොකු කැමරා setup එකක් තියෙනවා වගේ පෙන්වන්නට සාමාන්‍ය බැලුවලමට අපිට පේන්නේ මේ ෆෝන් එකේ කැමරා 4ක් තියෙනවා වගේ. නමුත් මේ ෆෝන් එකේ තියෙන කැමරා දෙකයි. මෙතෙන්දී මෙගාපික්සල් 108ක මේන් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේකේ PD auto focus තියෙනවා. හැබැයි OIS වගේ නම් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මෙගාපික්සල් දෙකක depth lens එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙන ෆොටෝ ක්වොලිටි එක සම්බන්ධව කතා කරද්දී ඇත්තටම daylight photos වල වරදක් ඇත්තටම නැහැ. සාමාන්‍ය ගොඩම හොඳ මට්ටමක details තියෙන colors තියෙන ෆොටෝ එකක් අපිට මෙන්න මේ ෆෝන් එකෙන් එළිය තියෙනවා නම් එහෙම ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ගන්න ෆොටෝ සම්බන්ධව කතා කරද්දී කියන්න තියෙන්නේ ඇත්තටම වරදක් නැහැ මේකෙන් ගන්න ෆොටෝස් වැඩකට ගන්න පුළුවන් මට්ටමේ social media දා ගන්න පුළුවන් මට්ටමේ ක්වොලිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා කැමරා එකේ. සහ මේ ෆෝන් එකේ අපිට වීඩියෝස් ගන්න පුළුවන් වෙන්නේ 1080p 30 fps වලින්. ඇත්තට මේකත් පොඩ්ඩක් මදි වගේ මට දැනෙනවා. සාමාන්‍යයෙන් 4K වගේ ආව නම් ඇත්තට මේක වටිනවා. ඉතින් මම මේ price range එකට කැමරා එකම focus කරලා ෆෝන් එක ගන්න යනවා නම් එහෙම මීට වැඩිය හොඳ ස්මාර්ට්ෆෝන් ඕන තරම් තියෙනවා මාකට් එකේ. ගොඩක් තියෙන second hand ස්මාර්ට්ෆෝන් ඇත්තට මේ වල කැමරා ක්වොලිටි එක මාරම හොඳ level එකක තියෙනවා. Android සහ Apple ඕනම එකක්. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වගේ ෆෝන් එකකට යන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 8 megapixel selfie කැමරා එකකුත්. අපිට මෙන්න මේ selfie කැමරා එකනොත් 1080p 30 fps වලින් වීඩියෝස් රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් selfie කැමරා එක සම්බන්ධයෙන් කතා කරද්දී මතක් වුණේ මට මේ ෆෝන් එකේදී display එක තිබ්බේ 5 hole display එකක් විදිහට. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අපිට මෙන්න මේ fingerprint sensor එක හරහා පුළුවන් මෙන්න මේ ෆෝන් එකට security එකක් ලබා දෙන්න. ඉතින් ඒක හරහා අපිට පුළුවන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක unlock කරගන්නත්. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක සම්බන්ධව කතා කරද්දී මේ ෆෝන් එකේ දෙපිට මිලියම්පියර් 6000ක ලොකු බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක charge කරගන්න 35 watt ස්පීඩ් එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකේ බැටරි අපිට දවස් 2කමාරක් වගේ උපරිම ඇද ගන්න පුළුවන් normally use කරොත් එහෙම. ඇත්තටම අපිට මේ ෆෝන් එක ගොඩක් වැඩි කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන මිලියම්පියර් 6000ක වගේ කැපැසිටි එකක් තියෙන හින්දා ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකට මෙන්න මේ හම්බෙලා තියෙන ස්පීඩ් එකත් එක්ක මේ ෆෝන් එක charge වෙන්න යන්නේ පැය එකමාරක් වගේ කාලයක්. ඒ වගේ මේ ෆෝන් එකේ ගොඩක්ම හොඳ මට්ටමක බැටරි ඔප්ටිමයිසේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔනලා කියන විදිහට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අවුරුදු 4ක් වගේ ගියත් මේ ෆෝන් එකේ බැටරි එකේ තියෙන හෙල්ත් එක අඩු වෙන්නේ 120ක් 30ක් වගේලු. අන්න ඒ හින්දා අපිට මේ ෆෝන් එකේ ගොඩක්ම හොඳ මට්ටමක බැටරි performance එකකුත් එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට මෙන්න මේ Honor X7C ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධව කතා කරන්න තිබ්බේ. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව හොඳ මට්ටමක අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඇත්තටම මේ price range එකත් එක්ක බලද්දි මේ ෆෝන් එක වරදක් ඇත්තටම නැහැ. මේක මම එකම එක අඩුවකට දැක්කේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විතරයි. නැත්නම් අනිත් හැමදේම මේ price එකත් එක්ක බලද්දි ඇත්තටම ගැලපෙනවා. ඉතින් එහෙනම් මුදිතන්නේ මෙදා පාර මේ ආපු Honor X7C ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධව පාලින් කමෙන්ට් එකක් දාලා කියන මතක් කරන්න එපා. ඒ වගේම ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව තවත් දෙයක් දැනගන්න තියෙනවා නම් එහෙම මට වීඩියෝ එකදී කියන බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් එහෙම මේ වගේ ඕනම දෙයක් පාලින් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට ස්මාර්ට්ෆෝන් එක අලුතෙන්ම ගණිතාගෙන ඉන්න වගේ යාළුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මෙන්න මේ ෆෝන් එකම ගන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම අන්න යටත් දැනගන්න මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකේ වීඩියෝ බලන්නේ පළවෙනි පාර්ට් නම් එහෙම අපේ channel එකේ කතා කරන්න මේ වගේම ස්මාර්ට්ෆෝන්ස් වලට සම්බන්ධ වෙච්ච වීඩියෝස්. ඒ කියන්නේ මේ වගේ අලුතෙන් රිලීස් වෙන ස්මාර්ට්ෆෝන්ස් ගැන, බජට් ස්මාර්ට්ෆෝන්ස් ගැන, Apple ස්මාර්ට්ෆෝන්ස් ගැන, ස්මාර්ට්ෆෝන් කම්පැරිසන් වීඩියෝස් ගැන, ස්මාර්ට්ෆෝන් ඇසසරිස් ගැන මේ වගේ ස්මාර්ට්ෆෝන්ස් වලටම සම්බන්ධ වෙච්ච වීඩියෝස් වලට අපේ channel එකේදී බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ආ ෆෝන් සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ටිං කෙනෙක් නම් නැත්නම් අපේ channel එකෙන් දාන වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් අද මේ ගැන වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් වැදගත් කියලා හිතුණා නම් එහෙම අපිට කරන පොඩි සපෝට් එකක් විදියට අපේ channel එක subscribe කරලා සපෝට් එකක් දෙන්නත් අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මීට කලින් ඔයාලගේ රිලීස් වුණ Honor X9C 5G කියන ස්මාර්ට්ෆෝන් එකේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකත් ගිහලා බලන්න කියලා මම මතක් කරනවා. මොකද මේ ෆෝන් එකත් ඔයාලගේ ගොඩක්ම හොඳ ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ වීඩියෝ එකත් ගිහලා බලන්න කියලා මතක් කරා වගේම නම් අපි වගේ තවත් අලුත්ම ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධව කතා කරපු වීඩියෝ එකකින් ඉක්මනටම ආවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.